මං ජීවිතය අහපු හොඳම කියමනක් තමයි අපේ එළිය ලෝකෙ ලස්සන වෙන්නේ අපේ ඇතුලේ ලෝකෙ ලස්සන වෙනකොට කියන එක. ඒ කියන්නේ අපේ outer world එක සකස් වෙන්නේ අපේ inner world එකට සාපේක්ෂව. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අපේ inner world එක ශක්තිමත් කරගන්නේ කොහොමද කියන එක ගැන. මම ජීවිතේ කාලයක්ම හිතුවේ අපේ පරිසරය එහෙම නැත්නම් අපි වටපිටාවේ ඉන්න මිනිස්සු මේ හැමදේම වෙනස් කරොත් මගේ ජීවිතේ inner peace එකක් තියෙයි කියලා. එහෙම නැත්නම් මගේ ඇතුළාන්තයේ සතුට තියෙන්නේ මගේ බාහිර පරිසරය වෙනස් කරොත් කියලා. හැබැයි කාලයක් යනවත් එක්කම මට තේරිච්ච දෙයක් තමයි මං කියන පුද්ගලයා කොහේ හිටියත් මගේ ඇතුළාන්තය එකම විදිහට තමයි තියෙන්නේ. ඒක පරිසරය මාරු කරා කියලා වෙනස් වෙන්නේ නැහැ. ඉතින් අපිට පරිසරය මාරු කරලා අපේ inner peace එක බලාපොරොත්තු වෙන්නත් බෑ. ඒත් එක්කම මට තේරිච්ච දෙයක් තමයි අපේ inner world එකට සාපේක්ෂව තමයි අපේ outer world එක සකස් වෙන්නේ. ඒ කියන්නේ මට මගේ inner world එක හදාගන්න පුළුවන් නම් මට outer world එකේ එහෙම නැත්නම් එළියෙන් ලැබෙන අත්දැකීම් වෙනස් වෙනවා. ඉතින් සරලවම කිව්වොත් මගේ ඇතුළාන්තයේ තියෙන දේවල් වලට අනුව තමයි මට බාහිර පරිසරයේ ලැබෙන අත්දැකීම් ලැබෙන්නේ. දැන් අපි මෙහෙම හිතමු ඔයාට කෙනෙක් බනිනවා. මේ කෙනෙක් බැන්නා කියන එක අපි ගොඩක් වෙලාවට අපි ඇතුළාන්තයෙන් ඒක ඉන්ටර්ප්‍රෙට් කරන විදිය. එහෙම නැත්නම් අපි ඒක දිහා දකින විදිය අනුව අපේ ප්‍රතිචාරය වෙනස් වෙනවා. ඔයා ඒකට දීලා තියෙන වටිනාකම, ඒ වචන වලට කොච්චර විදිහට ඔයා බැඳිලා ඉන්නවද? ඔයා කොච්චර දුරට ඇටැච්මන්ට් එකක් හදාගෙන තියෙනවද? සහ ඒ වචන වලට කොච්චර දුරට ඔයා වටිනාකමක් දීලා තියෙනවද කියන එක අනුව ඔයාගේ ප්‍රතිචාරය වෙනස් වෙනවා. ඒ කියන්නේ අපේ එළිය ලෝකේ මොන දෙයක් වුණත් අපේ ඇතුළාන්තය හෙල්ලෙන්නේ නැති විදිහට අපිට සකස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඔයා outer world එකට එහෙම නැත්නම් එළිය ලෝකේ වෙන ඕනම දෙයකට ඔයා ප්‍රතිචාර දක්වන්නෙම ඔයාගේ inner world එකේ ඔයාගේ තියෙන දේවල් වලට අනුව. ඔයා හිතන පතන විදිහ, ඔයා දේවල් දකින විදිහ මේ හැම දෙයකටම අනුව තමයි ඔයා outer world එකට ගොඩක් වෙලාවට react කරන්නේ. ඒ කියන්නේ අපේ outer world එකේ වෙන ඕනම දෙයක් අපි හඳුනා ගන්නවා, ඒක විශ්ලේෂණය කරනවා, ඒක අර්ථකථනය කරනවා, සහ ඒකට අපි react කරනවා. එහෙම නැත්නම් අපි ප්‍රතිචාර දක්වනවා. මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අපේ ඇතුලේ ලෝකේ අපි දේවල් දිහා දකින විදිහ අනුව. ඉතින් ඔයාට පුළුවන් ඕනනම් ඔයාගේ ඇතුළාන්තයෙන් ඔයාට දෙයකට react කරන්නත්, එහෙම නැත්නම් react නොකර ඉන්නත්. ඒ වගේම ඔයාට පුළුවන් එළිය ලෝකේ මොන දෙයක් වුණත් ඔයාගේ ඇතුළාන්තය ශක්තිමත්ව තියාගන්න. හෙල්ලෙන්නේ නැතුව තියාගන්නත් ඔයාට පුළුවන්. ඉතින් ඇත්තටම කිව්වොත් මේ එළිය ලෝකේ කියලා කියන්නේ අපේම කණ්ණාඩියක් වගේ. ඒ කියන්නේ අපේ ඇතුලේ තියෙන දේවල්ම තමයි මේ කණ්ණාඩියෙන් අපිට රිෆ්ලෙක්ට් කරන්නේ. අපිට ඕනනම් පුළුවන් අපේ inner world එක ලස්සන පන්සලක් කරගන්න, පල්ලියක් කරගන්න, දේවාලයක් කරගන්න. ඒ වගේම අපිට පුළුවන් ඕනනම් මේක හරියම අපිරිසුදු තැනක්, එහෙම නැත්නම් ජරා වෙච්ච තැනක්, නැත්නම් මේක අපායක් කරගන්නත් අපිට පුළුවන්. සරලවම කිව්වොත් ඔයාගේ මනසේ ඔයා මොනවද හිතන්නේ? මොන විදිහටද හිතන්නේ? ඔයා ධනාත්මකද හිතන්නේ? ඔයා ඍණාත්මකද හිතන්නේ කියන එකත් බලපානවා ඔයාට ලැබෙන අත්දැකීම් වලට. ඒ කියන්නේ ඔයා නිතරම ධනාත්මකව හිතන පුද්ගලයෙක් නම් ඔයාට ධනාත්මක අත්දැකීම් ඔයාගේ ජීවිතයට ආකර්ෂණය වෙනවා. ඔයා නිතරම ඍණාත්මක හිතන පුද්ගලයෙක් නම් ඒකට සාපේක්ෂව ඔයාට අත්දැකීම් මේ බාහිර ලෝකයෙන් ඔයාට ආකර්ෂණය වෙනවා. මම මේක ලස්සන කතාවකින් පැහැදිලි කරන්නම්. ඔන්න දවසක් මිනිස්සෙක් යනවලු දුර ඈත ගමනක්. මේ ගමන යන්න වෙන්නේ යට ලොකු කැලෑපාරකින්. මේ කැලෑපාරෙන් ගිහිල්ලා එයා නැවතත් එයාගේ ගෙදර බලා පිටත් වෙනකොට එයා නැවතත් මේ කැලෑපාරෙන් එනකොට එයා දකිනවලු ලොකු ගහක්. ඉතින් මේ ගහ දැක්කට පස්සේ මෙයාට හිතෙනවලු පුංචි වෙලාවක් ගහ ළඟට ගිහිල්ලා පොඩ්ඩක් විඩානිවලා එන්න. ඉතින් එයා ගිහිල්ලා මේ ගහ ළඟට ගිහිල්ලා පොඩ්ඩක් නිදා ගන්නවලු. ඊට පස්සේ මෙයා මේ නිින්දෙන් ඇහැරුණාට පස්සේ මෙයාට ගොඩක් බඩගිනි හිතෙනවලු. ඊට පස්සේ මෙයා කල්පනා කරනවලු මට කෑම ಜಾති කන්න තිබ්බනම් කියලා. ඉතින් මෙයා මතක් කරනවලු මේ ලෝකේ තියෙන ලස්සනම සුන්දරම රහම කෑම ಜಾති මොනවද කියලා මෙයා මතක් කර ඉන්නවලු. මෙන්න එතකොටම මෙයාගේ ඉස්සරහා මෙයා මේ මතක් කරපු කෑම ಜಾති ටික පහළ වුණාලු. දැන් අපි කියනවානේ සාමාන්‍යයෙන් කන බොන මිනිස්සු වැඩි හිතා ඉන්නේ නැහැ කියලා කනවා කියලා. ඉතින් මෙයාත් මේ කෑම ටික දැකපු ගමන් කන්න පටන් ගත්තලු. කාලේ වරුණාට පස්සේ මෙයාට ගොඩක් තිබහ හිතෙනවලු. දැන් තිබහ ඇති වුණාම මෙයා මතක් කරනවලු මේ ලෝකේ තියෙන මෙයා බොන්න ආසම බීම ಜಾති ගැන. දැන් මෙයා මේ බීම ಜಾති ගැන මතක් කරනකොට ටික වෙලාවක් ගිහලා මෙයාගේ ඉස්සරහා මේ බීම ಜಾති ටික පහළ වෙනවලු. ඉතින් අපි කියනවානේ බොන මිනිස්සුත් උනට වැඩි හිතා ඉන්නේ බොනවා කියලා. ඉතින් ඒ නිසා මෙයාත් මේ බීම ಜಾති ටික දැකපු ගමන් පැනලා බොන්න ගත්තලු. දැන් මේ ටික බීලා මෙයා කල්පනා කරනවලු මේ ලෝකේ කොච්චර සුන්දරද, මම හිතන පතන දේවල් මට ලැබෙනවනේ කියලා. මෙයා මෙහෙම හිතා ඉඳලා මෙයාට මතක් වෙනවලු කවුද දන්නේ මෙච්චර මම මේ හිතන දේවල් මගේ ඉස්සරහා පහල කරන්න කියලා. ඊට පස්සේ මෙයාට හිතනවලු භූතයෙක්වද දන්නේ නැහැ කියලා.
ඊට පස්සේ මෙයා මෙහෙම හිතපු ගමන් මෙයාගේ ඉස්සරහා භූතයෙක් පහළ වෙනවලු. දැන් මෙයා මේකට ගොඩක් බය වෙනවා. බය වෙලා මෙයා කල්පනා කරනවා මේ භූතයා මට මගේ ළඟට ඇවිල්ලා මට කරදර කරයිද දන්නේ නැහැ කියලා. එතකොට මොකද වෙන්නේ? මෙයා ළඟට මේ භූතයා ඇවිල්ලා කරදර කරන්න පටන් ගන්නවලු. ඊට පස්සේ මෙයා හිතනවලු මෙයාව දැන් මරලා දායිද දන්නේ නැහැ මේ භූතයා කියලා. එතකොට මොකද වෙන්නේ? මෙයාව මරලා දානවා. ඇත්තටම මෙයා වාඩි වෙලා ඉඳලා තියෙන්නේ මේ කතාවේ හැටියට කල්ප වෘක්ෂයක් ළඟ. කල්ප වෘක්ෂයක් කියලා කියන්නේ ඔය ඉන්දියානු කතාවල ඉස්සර කාලේ තිබ්බ ගහක්. මේ ගහ කියලා කියන්නේ ප්‍රාර්ථනා ගහක්. මේ ගහෙන් මොනවද ඉල්ලන්නේ? ඒ දේ යාට පහළ වෙනවා. ඉතින් ඇත්තටම මේක නිකන් කතාවක් විතරයි. මෙතන මේ කල්ප වෘක්ෂය කියන්නේ උපමාවක්. මේ උපමාව කරන්නේ අපේ මිනිස් මනසට. ඒ කියන්නේ අපි හොඳ දේවල් ප්‍රාර්ථනා කරොත් අපිට හොඳ දේවල් ආකර්ෂණය වෙනවා. අපිට නරක දේවල් අපි ප්‍රාර්ථනා කරොත් අපිට නරක දේවල් ආකර්ෂණය වෙනවා. දැන් මේ ටික වෙලාවක් යන්න කලින් මේ මිනිස්සයා මෙයාගේ ජීවිතයේ සුන්දරම දේවල් ඉල්ලලා සුන්දරම දේවල් අත්විඳ විඳා ජීවිතේ කොච්චර සුන්දරද කියා හිත හිටියා. හැබැයි ඒත් එක්ක මෙයා භයානක දේවල් ගැන හිතන්න ගත්තාම එයාගේ ඉස්සරහා භයානක දේවල් මතුවෙන්න ගත්තා. ඒ වගේ තමයි අපේ මිනිස් මනස. මේ මිනිස් මනස තුල අපි හිතන්නේ ධනාත්මක දේවල් නම් හොඳ දේවල් නම් අපිට මේ බාහිර ලෝකෙන් ආකර්ෂණය වෙන්නේ හොඳ දේවල්. ඒ වගේම අපි නිතරම හිතන්නේ ඍණාත්මක දේවල් නම් අපිට ආකර්ෂණය වෙන්නේ ඍණාත්මක දේවල්. දැන් මම කතා කරන්න යන්නේ අපේ මේ අතුලාන්තයේ ලෝකය. එහෙම නැත්නම් මේ ඉනර් වර්ල්ඩ් එක ශක්තිමත් කරගන්නේ කොහොමද කියලා. ඇත්තටම අපි මේ ජීවිතයේ මොන දේ කරත් වැඩක් නැහැ. අපි අපේ මයින්ඩ් සෙට් එක හදාගන්න නැතුව. ඉතින් අපේ ඉනර් වර්ල්ඩ් එක ගැන අපිට අවබෝධයක් ඇති කරන්න නම් අපි තුල පළවෙනියෙන්ම self awareness එකක් තියෙන්න ඕනේ. අපි මේකට කියනවා ස්වයං අවබෝධය කියලා. ඒ කියන්නේ අපි අපේ ජීවිතය ගැන කොච්චර දුරට දන්නවද? අපි ගැන කොච්චර දුරට දන්නවද? අපේ තියෙන කුසලතා, අපේ තියෙන දුර්වලතා අපි කොච්චර දුරට අපි ගැන දන්නවද? මේ self awareness ගැන මම ගොඩක් දීර්ඝව කතා කරනවා emotional intelligence කියන වීඩියෝ එකේ. ඔයාලටත් ගිහිල්ලා ඒක මෙතනින් නරඹන්න පුළුවන්. ඉතින් නැවතත් මම කියන්නේ මේ self awareness කියලා කියන්නේ අපි ගැන කොච්චර දුරට තේරුම් ගන්නවද කියන එක. ඔයාගේ මනසට එන සිතුවිලි මොනවද කියලා ඔයා තුල ස්වයං අවබෝධයක් ඇති වෙන්න ඕන. ඒ කියන්නේ ඔයාට තරහද යන්නේ, ඔයාට ඉරිසියාවක්ද ඇති වෙන්නේ, ඔයාගේ මනසට එන සිතුවිලි ගැන ඔයාට අවබෝධයක් තියෙන්න ඕන. මෙන්න මේ තුලින් ඒ කියන්නේ අපි තුල සිහිය කියන එක වර්ධනය කරගන්නකොට අපි තුල නිකම්ම අපිට තේරුම් යනවා මගේ හිතට මොනවද ආවේ? මගේ හිතට ආවේ තරහක්ද, ඉරිසියාවක්ද, දුකක්ද, මොකක්ද ආවේ කියලා ඔයා තුලම විශ්ලේෂණයක් තියෙනවා. ඉතින් අපි මේකට කියනවා අපි තුල ස්වයං අවබෝධයක් තියෙනවා කියලා. ඒ වගේම ඔයා දන්න ඔයාගේ හොඳ දේවල් සහ නරක දේවල්. ඔයා දන්න ඔයාගේ දුර්වලතා සහ කුසලතා මොනවද කියලා. ඒ වගේම තමයි ඔයා මේ මොහොතේ ජීවත් වෙන්න ඕන. You have to live in the present. ඉතින් present එකේ ජීවත් වෙන්න නම් අපි අපේ අතීතෙන් මිදෙන්න ඕන. ගොඩක් වෙලාවට මිනිස්සු තමන්ගේ අතීතය ගැන worry වෙනවා. ඒ වගේම අනාගතය ගැන stress වෙනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ මේ මොහොතේ ජීවත් වෙන්න දන්නේ නැහැ. ඉතින් ඔයා මේ මොහොතේ ජීවත් වෙන්න ඉගෙන ගන්නකොට ඔයා තුල නිකම්ම self awareness එකක් ඇති වෙනවා. ඒ වගේම ඔයා තුල ආතතිය කියන එකත් නැති වෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් මේ විදිහට ඔයාගේ ජීවිතේ කාලයක් ඔයාව නිරීක්ෂණය කරන්න. මොකද අපි කොහේ හිටියත් මොනවා කරමින් හිටියත් අපි ඇත්තටම මේ ලෝකේ මොන දේ කර හිටියත් අපි ඇත්තටම ජීවත් වෙන්නේ අපිත් එක්ක. ඒ කියන්නේ අපේ ඉනර් වර්ල්ඩ් එකත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඊළඟ එක තමයි ඔයාගේ ජීවිතේට ආදරය කරන්න ඕන. ඔයා තුල self care එකක් තියෙන්න ඕන. ඒ කියන්නේ ඔයාව වට ගන්න නැතුව ඔයාට ගෞරව කරන්න ඕන පළවෙනිම දේ. ඒ කියන්නේ සමහරවිට අපි ගැනම අව탁සේරු කරලා හිතනවා. සමහරවිට මට කිසිම දෙයක් බෑ, මට කිසිම දෙයක් හරියන්නේ නැහැ, මං කිසිම වැඩක් කරගන්න බැරි මිනිස්සෙක්. මෙන්න මේ විදිහට අපිවම අව탁සේරු කරනවා. ඉතින් මේ කිරීම තුලින් මේක තුලින් ගොඩක් වෙලාවට ඒක අපේ පෞරුෂයට සහ අපේ ආත්ම අභිමානයට බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාව පල්ලෙහාට දාගන්න නැතුව ඔයාට ආදරය කරන්න ඕන. මේ ලෝකේ අපි පළවෙනියෙන්ම ආදරය කරන්න ඕන අපිට. ඉතින් ඔයාට ආදරය කරන්න ගන්නකොට ඔයා නිකම්ම ඔයා තුල ස්වයං අවබෝධයක් ඇති වෙනවා. ඔයා තුල ඔයා ගැන කෙයා කරන්න පටන් ගන්නකොට ඔයා ජීවත් වෙන්නේ ඔයාගේ ඉනර් වර්ල්ඩ් එකත් එක්ක. එතකොට ඔයාටම තේරෙනවා නිකම්ම මේ ඔයාගේ ඉනර් වර්ල්ඩ් එකට එහෙම නැත්නම් ඔයාගේ ඉනර් පීස් එකට බාධා කරන්නේ මොනවද? ඒ වගේම ඔයාගේ ඉනර් වර්ල්ඩ් එක ඇතුලේ තියෙන මොනවද කියලා ඔයාටම අවබෝධයක් ඇති වෙනවා. ඒ වගේම තමයි තව අපි කියන දෙයක් තමයි මේ කුණු තියෙන තැනට තමයි මිනිස්සු කුණු දාන්නේ කියලා. දැන් සාමාන්‍යයෙන් පාරක උනත් ඔයගොල්ලෝ බලන්නකො කුණු කොහේ හරි දාලා තිබ්බොත් මිනිස්සු ගිහලා කුණු දාන්නේ එතෙන්ට. ඉතින් ඒ වගේ තමයි අපේ මනසත්. ගොඩක් වෙලාවට අපේ මනස තුල කුණු නම් තියෙන්නේ එතෙන්ට තමයි කුණු වැටෙන්නේ. කුණු එකතු වෙන්නේ මේ මනස තුල කුණු
ලකුණු තියෙනකොට. ඉතින් ඒ නිසා ඔයාගේ මනස ඔයාගේ ඉනර් වර්ල්ඩ් එක ඔයාලට පිරිසුදු කරගන්න පුළුවන්, ලස්සන කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා තුළම ස්වයං අවබෝධය කියන එක වැඩි කරගන්න පුළුවන්. ඔයා ස්වයං අවබෝධය කියන එක ඔයා තුළ වැඩි වෙනවා කියලා කියන්නේ ඔයා මේ ඉනර් වර්ල්ඩ් එකේ තියෙන දේවල් හඳුනා ගන්නවා. මේකේ තියෙන්නේ මොනවද? මේකේ තියෙන්නේ අපිරිසුදු දේවල්ද, ලස්සන දේවල්ද කියලා ඔයාටම අවබෝධයක් ඇති වෙනවා. ඇත්තටම අපි මේ ලෝකේ කොච්චර දේවල් හෙව්වත් අපි අන්තිමටම හොයලා තියෙන්නේ අපිවමයි. ඉතින් ඒ නිසා අපි ජීවත් වෙන තැන ලස්සන තැනක් බවට පත් කරගන්න ඕන. විශේෂයෙන්ම වගේ ඉනර් වර්ල්ඩ් එක. මේ ඉනර් වර්ල්ඩ් එක කියන එක අපි ලස්සන තැනක්, පිරිසුදු තැනක්, ඒ වගේම ශක්තිමත් තැනක් බවට පත් කරගන්න ඕන. එතකොට අර මම කලින් කිව්වා වගේ ඔයාගේ අවුටර් වර්ල්ඩ් එකේ මොන අත්දැකීමකට ඔයාට මුහුණ දෙන්න සිද්ධ වුණා, ඔයාගේ ඉනර් වර්ල්ඩ් එක ශක්තිමත්ව ඔයාලට තියාගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාගේ ජීවිතයේ ඔයාගේ ඉනර් වර්ල්ඩ් එක ලස්සන තැනක්, පිරිසුදු තැනක් බවට පත් කරගෙන මානසික ශක්තිමත් පුද්ගලයෙක් බවට පත් වෙන්න.